කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් අද නම් ගොඩාක් නිදහස් දවසක්. මං හිතුවා ඔයාලට vlog එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් අපි ඉන්නේ කුරුණෑගලනේ. අපිට නම් වැස්ස ගොඩාක් අඩුයි. හැබැයි මම දැක්ක නුවර පැතිවල ඉන්න අයට නම් ගොඩාක් වැහැලා කරදරත් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ පැත්තේ නම් ඉන්නේ. ඔයා හොඳින් ඉන්නවද කියලාත් මට කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඔන්න බලන්නකෝ මට වෙච්ච වැඩේ. ඉතින් වීඩියෝ කර උයන්න ගියපම ඔය වගේ ඇබැද්දි වලට මුහුණ දෙන්න වෙනවා. මම දැන් එක අතකින් ෆෝන් එක අල්ලගෙන තමයි මේ කොච්චි කොටන්න ඇදුවේ. ඉතින් කොට ඉන්නකොට චුට්ටක් ඇහැට ගියා. ඇහැ ඇතුළටම නෙවෙයි. හැබැයි ඇහි වටේ තමයි ගෑවුනේ. හිතන්නකෝ ඉතින් නයි කොච්චිනේ ගෑවුනේ. මම ඒක ඔයාලටත් පෙන්නන්න කැමරාවක් තියලා තමයි කොහොම හරි ඉවසා දරාගෙන මගේ ඇහැ හොදගත්තේ. ඇහැ ඇතුළටම ගිහිල්ලා තිබ්බේ නෑ. ඇහැ වටේ තමයි ගෑවිලා තිබ්බේ. ඉතින් වතුරෙන් හේදුවට පස්සේ දැවිල්ල ගොඩාක් දුරට අඩු වුණා. ඒ වුණාට මං අයිස් කැටයකොත් ආපහු තියාගත්තා. ගොඩාක් දාන්න පටන් ගත්තා. ඉතින් මේ අද සෙනසුරාදා. ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා. බලන්නකෝ දන්නේම නැතුව මාස 7ක්ම ගෙවිලා ඉවරයි නේද කියලා මට හිතුණා. ඉතින් අපේ ජීවිත වෙනස් වෙනවා. ළමයි ලොකු වෙනවා. අපේ බලාපොරොත්තු වෙනස් වෙනවා. ඔය ඔක්කොම ඇස්සේ අවුරුද්ද අපි දන්නේම නැතුව ඉවර වෙනව නේද කියලා හිතුණා. ඉතින් පළවෙනිදා කියලා කිරිබත් හදන කෙනෙක් නෙවෙයි මම. කොහොමත් මම එහෙම කිරිබත් හදන්නේ හරිම අඩුවෙන්. ස්පෙෂල් ඩේ එකකට වගේ තමයි ගොඩක් වෙලාවට අපේ ගෙදර කිරිබත් හැදෙන්නේ. මාසේ පළවෙනිදා කියලා පටන් ගන්න දවසට කිරිබත් හදන කෙනෙක් නෙවෙයි මම. ඉතින් මමයි හස්බන්ඩ් පුතා කන්න කැමති දෙයක් තමයි අපි ඉතින් හදන්නේ. ඉතින් ඔන්න අද මට හිතෙන කොච්චි සම්බෝල හදන්න ඕනි කියලා සුදු බත් එක්ක කන්න. ඉතින් නයි කොච්චි දෙක තුනකුත් දාලා කොච්චි සම්බෝලයක් හදාගත්තා උදේට කන්න. Thank you. පුතා එන්න කන්න දැන්. එන්න අම්මා උයලා ඉවරයි. එන්නේ සුදු මත. එන්න සුදු මහත්තයා. අද හොදන්නේ එයා අරපුසල්ල. සුදු. අන්තිමේට ඔන්න එයාට සෙල්ලම ලොකුයි බත් එකට වැඩිය. ඉතින් මං කිව්වා හරි මං කවන්නම් ඔයා සෙල්ලම් කරන්න කියලා. සෙනසුරාදා ඉරිදා කියන්නේ මං ආසම දවස්. මොකද තුන් දෙනාම ගෙදර ඉන්නවනේ. වෙන්දට මම තනියම ගෙදර හිටියට මේ දෙන්න ගෙදර නෑ නේද? ඉතින් ඒක නිසා සෙනසුරාදා ඉරිදා කියන්නේ එයාලා කැමති විදිහට දවස ගෙවන්න දෙන දවස්. මේ අපි ඉඳගෙන ඉන්නේ අපේ වෙරන්ඩා එක පැත්ත නෙවෙයි. අපේ ඩෝ වින්ඩෝ එක පැත්තේ. තාම මේ පැත්ත ඉතින් හදලා ඉවර නෑනේ. ඔයාලා දන්නවනේ මගේ වීඩියෝස් බලනවා නම් අපේ ගෙදර තාම හදාගෙන යන ගමන් තියෙන්නේ කියලා. ඉතින් මේ පැත්තේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒකට කොන්ක්‍රීට් එකක් විතරයි දාලා තියෙන්නේ. උඩින් වහලේ ගහලා තියෙන්නේ. ඉතින් මේ පැත්තේ තමයි බබා ගොඩක් කලාවට සෙල්ලම් කරන්නේ. යට කරලාලු තියෙන්නේ. මගේ වීඩියෝස් බලද්දි සමහරක් විට ඔයාලට හිතෙනවා ඉතින් පර්ෆෙක්ට් නෑ කියලා. මොකද මම මේවා හිතලා ගන්න වීඩියෝස් නෙවෙයි. ඔය ෆෝන් එක තියලා අපි ඉන්න විදිහ තමයි ඉතින්. හිතලා මේ විදිහට ඔයා ඉන්න මේ විදිහට මං ඉන්න කියලා එහෙම වීඩියෝස් ගන්න නෑ. මොකද මම බ්ලොග්ස් ගොඩාක් වෙලාවට කරන්නේ කවදා හරි අපි වයසට ගියාපම අපි තුන් දෙනාටත් බලන්න පුළුවන් මේවා. අන්න එහෙම හිතලා තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. ඉතින් ඒක නිසා ප්ලෑන් කරලා මෙන්න මේ විදිහට කියලා එහෙම ගන්නෙ නෑ. ඉතින් ඒක නිසා සමහරක් විට ඔයාලට හිතේ මෙයාගේ බ්ලොග් නම් කැතයි කියලා හිතේ. ඉතින් ඒ වුණාට ඇත්තටම අපි ජීවත් වෙන විදිහ තමයි මේ වීඩියෝස් වල තියෙන්නේ. ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි. හැමදාම ඉතින් එක වගේ නෑනේ. රෙදි ගොඩවල් ගහපු දවසුත් ඔන්න තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලටත් එහෙම දවස් ඇති කියලා. ඉතින් ඊයේ ඔන්න රෙදි නවා ගන්න මට බැරි වුණා. ඉතින් මං හිතුවා අද නම් උදේ ඔක්කොම වැඩ කරන්න ඉස්සෙල්ලා මේ වැඩේ කරලා ඉවර කරගන්නවා කියලා. අපි එදිනෙදා ජීවිතේ මේ වගේ වැඩ කටයුතු කරනවානේ. ඉතින් ඒව එක දවසක් බැරි වුණා කියලා ඕනවට වැඩි හිතන්න යන්න එපා. මමත් ඉස්සර එහෙම හිතුවා. ඒ වුණාට මම දැන් එහෙම හිතන්නේ නෑ. අද බැරි වුණොත් හෙට කරනවා කියලා හිත හදාගෙන අනිත් වැඩ ටික කරනවා.
නැත්තම් අපිට අපි ගැනම ටිකක් කලකිරෙන ස්වභාවයක් එනවා. ඒක නිසා ඕනට වැඩිය ගෙදර වැඩ ගැන එච්චර හිතන්න එපා. කරන්න බැරි වුණොත් හෙට කරන්න නැතුව ඉන්න කියනවා නෙවෙයි. ඒ ගැන හිතන්න එපා. කරන්න පුළුවන් වැඩ ටික විතරක් එදිනෙදා කරන්න බලන්න ඕනට වැඩි ස්ට්‍රෙස් වෙන්නේ නැතුව. ඔන්න බලන්නකෝ ගෙදර වැඩ ටික කර දවල්ට උයන්න මොනවද කියලා හිතේ ඉන්නකොට අම්මා කිරිකොස් මාළුවක් කියවලා. ඉතින් දැන් මං හිතුවා මේ කිරිකොස් මාළුවට හරියන්න තමයි අද උයන්න ඕනේ කියලා. අද චිකන් එක මං චුට්ටක් විතර වෙනස් විදියට හදන්න හිතුවා. ඉතින් ඒක නිසා මේ විදිහේ චිකන් කෑලි ටිකක් ඉස්සෙල්ලාම අරගෙන එකට මිරිස් 3-5 ලුණු ටික දාලා ගම්මිරිසුත් එක්ක මේක මං අනලා අරන් තියාගන්නවා චුට්ටක් සීසන් වෙන්න. තුන්දෙනාම ගෙදර ඉන්නවා කියන්නේ එදාට දවස ඉක්මනට ඉවර වෙනවා. කරපු වැඩකුත් නෑ අන්තිමේට කොහොම හරි ඉක්මනට ඉවර වෙනවා. ඉතින් ඔන්න බලන්නකෝ දැන් තේ වේලාවත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං ඉක්මනට මෙයාලට තේ හැදුවා. තෙල් හැමදාම දාන්නේ නෑනේ. ඉතින් මමත් සතියකට එක සැරයක් විතර හොඳට තෙල් ටිකක් දාලා මසාජ් කරලා තමයි නාන්නේ. ඉතින් ඒ වුණාට මේ දෙන්නට එහෙම කරන්න බැරි වෙනවා. ඒක නිසා මම කොහොම හරි සතිය දෙකකට සැරයක් මාසෙකට සැරයක් වගේ මේ දෙන්නව මේ වැඩේට අල්ල ගන්නවා. නැත්තම් මේ දෙන්න කොහොමත් ඔලුවට තෙල් දාන්නේ නෑ. ඔලුවට තෙල් දාන එක ගොඩාක් හොඳයි. චූටි බබාලට වුණත්. ඉතින් මම පාවිච්චි කරන තෙල් එකමයි මම මෙයාලට දාන්නේ. පොල් තෙල් රත් කරලා ගන්නවා නම් ඒක යාලට ගන්නවා. එහෙම නැත්තම් එහෙම වෙලාවක් තිබ්බේ නැත්තම් මේ තෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ මේ දෙන්නට. චිකන් එක නම් හොඳට සීසන් වෙලා තියෙන්නේ. දැන් මම හදන්නේ එයා ෆ්‍රයි එකට දාලා චුට්ටක් ෆ්‍රයි කරගන්න. මේ තියෙන්නේ එයා ෆ්‍රයි ෆේවර්ස්. ඉතින් එයා ෆ්‍රයි එකේ කැම හැදුවම අර චුට්ටක් විතර අපිට පිරිසිදු කරන්න ටිකක් අමාරුයිනේ. ඉතින් මේවා පාවිච්චි කරලා ඉවුවාම අපිට පිරිසිදු කරගන්න හරිම ලේසියි. අන්තික එයා ෆ්‍රයි එකට කරදරයක් එන්නේ නැහැ. ඉතින් ඔන්න මම මේ විදිහට ඔයිල් ටිකක් ඉස්සෙල්ලාම ස්ප්‍රේ කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට චිකන් එක දාගන්නවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා. උෂ්ණත්වයෙන් විනාඩි 20ක් විතර හොඳට ෆ්‍රයි කරගන්නවා. හස්බන්ඩ් චිකන් එක බලන්න කියලා මං ගිහින් නාගෙන ආවා. ඉතින් ඔයාලා දන්නවද මගේ කොණ්ඩෙට මං ගොඩාක් වද දීලා තියෙන කෙනෙක්. ඩීබොන්ඩින් කරා, ස්ට්‍රේට් කරා, ඔහොම ගොඩක් දීලා තියෙනවද. ඉතින් මම මේ සැරේ හිතුවා මගේ ස්වභාවික කොණ්ඩෙම තියාගන්නවා කියලා. ඇත්තටම වයසට යනකොට කොණ්ඩේ යනවනේ කොහොම. එතකොට අපි දෙන වදින්දා කොණ්ඩේ තව ටිකක් යන්න බලනවා. ඉතින් මගේ කොණ්ඩේ පල්ලෙහෙන් කර්ල් එකක් තියෙන කොණ්ඩයක්. ඉතින් මං හිතුවා ඒක නිසා ඒ කර්ල් එක එහෙමම තියාගන්න මම වැඩ ටිකක් කරගන්නවා කියලා. කොණ්ඩේට ආපහු වද දෙන්නේ නැහැ කියලා. ඉතින් මගේ අදහස වෙනස් වෙයිද දන්නේ. ඒ වුණාට මම දැනට එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ හෙයා ක්‍රීම් එක මම පාවිච්චි කරනවා මගේ කොණ්ඩේ කර්ල් ටික සෙට් කරගන්න. ඉතින් ලොකු කර්ල් එකක් නෙමෙයි පොඩි කර්ල් එකක් තියෙන. ඉතින් මම දැනට මේක තමයි පාවිච්චි කරන්නේ. මම ඊට කලිනුත් ක්‍රීම් එකක් පාවිච්චි කරා. ඒක එච්චර හොඳ නෑ. මම ඒක නිසා ඔයාලට ඒක කීවේ නෑ.
මේක නම් ගොඩක් හොඳයි. සමහරක් විට ඔයාලත් පාවිච්චි කරනවා නම් ඔන්න මට කියන්නකෝ. මේ ලෑස්ති කරන්නේ අද යන්න තියෙන ඕටස් ටික. ඉතින් හස්බන්ඩ් මම නාලා යනකොට මේ ටික ලෑස්ති කරන ගමන් හිටියේ. මෙන්න මේ ලස්සනම ලස්සන අයිටම්ස් අපි ගාව ගොඩාක් තිබ්බා. මං ඔයාලට පෝස්ට් එකක් දැම්මා. ඒ උනාට මට වීඩියෝ එකක් කරගන්න ටයිම් එකක් නැති වුණා. අය අලුත් අයිටම් ආවම මං ඔයාලට වීඩියෝ එකක් කරන්නම්. අපේ WhatsApp නම්බරේ අනිවාර්යයෙන්ම ඔයාලා සේව් කරලා තියාගන්න. එතකොට අලුත් අයිටම් ආවම අපි කොහොමද ස්ටේටස් දානවනේ. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඉක්මනටම. ඉතින් ඔන්න චිකන් එක හදන්න ඕන කරන ටික මම මේ විදිහට කපා ගත්තා. ඉතින් අද චුට්ටක් වෙනස් විදිහකටනේ චිකන් එක මම හදන්නේ. ඉතින් ඔයාට එයාර් ෆ්‍රයි එකක් නැති වුණාට චිකන් ටික ඔයාට බැදලා ගන්න පුළුවන් හොඳද? ඉතින් මේ විදිහට ලුණු සුදු ලුණු ටික බැදෙන්න දීලා ඊට පස්සේ බැදගත්ත චිකන් එක ඒකට දාගන්න. ඊට පස්සේ ඔන්න ලුණු ඒ වගේම මාළු මිරිස් ලීස් කස්ටික්කුත් මං කපලා මේ විදිහට දාලා කලවම් කරගන්නවා. ඉතින් මේක චුට්ටක් තැම්බීගෙන එනකොට මේකට අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ සෝයා සෝස් ටිකක්. ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් එකතු කරලා ගන්නයි තියෙන්නේ. මේක හරිම රසයි. ඔන්න මං උණු උණුවේම බට්ටික්කුත් බෙදා ගන්නවා. අම්මගේ කිරිකොස් මාළුවයි මං හදපු චිකන් එකයි ඒ වගේම උදේ හදපු කොච්චි සම්බෝලක් තියෙනවා. ඉතින් ওই ටික තමයි අද අපි දවල්ට හැදුවේ. ඉතින් හැමදාමත් වගේ මාව අහගෙන හිටියට බලාගෙන හිටියට ගොඩාක් ස්තුතියි. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් කරන් එනකම් අතට ගිහින් එන්නම්. ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.